වැඩියත්ම කතන්දර අහපු කට්ටිය නේ අද මේ පැත්තට ආවේ. කමක් නැහැ. කතන්දර අහපු, කතන්දර කියපු හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා. Think with Dr. K YouTube channel එකේ දෙවෙනි එපිසෝඩ් එකට. මේ එපිසෝඩ් එකේ අපි midweek dose එකේ දුන්නු පුංචි ඉඟිය වගේම කතන්දර ගැන තමයි ඔන්න කතා කරන්නේ. හැබැයි ටිකක් ගැඹුරින්. වැඩේ පොඩක් සරලවම පටන් ගමු. අපි මුලින්ම හඳුනගමු ඇත්තටම මොකක්ද මේ කතන්දරයක් කියන්නේ කියලා. කතන්දර කියලා කියන්නේ නිකන් සරලවම ගත්තොත් නැත්නම් අපි මේ පුද්ගල මට්ටමින් කතා කරමුකෝ මුලින්ම. කතන්දරයක් කියලා කියන්නේ මිනිස්සෙක් තවත් මිනිස්සෙක්ට තවත් කෙනෙක් ගැන මෙන්න මෙහෙම වුණාය. එයාට මෙන්න මෙහෙම දෙයක් වෙලාය කියලා හදන ගොතන කතාවක්. ඒක තමයි බොහොම සරලවම කතන්දරයක් කියලා කියන්නේ. හැබැයි ජාත්‍යන්තර දේශපාලනයට එනකොට සමාජ විද්‍යාවන් වලට එනකොට ওই කතන්දරේ ඊට වඩා තව ටිකක් වෙනස් වෙන්න පටන් ගන්නවා. කොහොමද එහෙම වෙනස් වෙන්නේ? අර අහවල් මිනිස්සයාට අහවල් කෙනා මෙහෙම දෙයක් කළාය කියනවට වඩා අපි කවුරු කාටද මොකක්ද කළේ කොයි කාලෙද ඒක උනේ ආදී වශයෙන් තව තොරතුරු මේකට ඔබවන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර පුංචියට පටන් ගත්ත කතාව ඔන්න දැන් චුට්ට ලොකු වෙන්න පටන් ගන්නවා. ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. මේ කතාවට කකුල් දෙන්නත් පටන් ගන්නවා. ඒ කියන්නේ මේ කතාව එක තැනක ඉඳන් දැන් තවත් තැන්වලට ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. එහෙම තොරතුරුත් එකතු වෙලා කතාවත් ලොකු වෙලා ඒ කතාව තනින් තැනට ගමන් කරන්න පටන් ගත්තට පස්සේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් වෙනවා. ඒ තමයි අපි මේ කතාව ඇත්ත කියලා පිළිගන්න පටන් ගන්නවා. මේක තමයි සත්‍ය කියලා පිළිගන්න පටන් ගන්නවා. අන්න එහෙම සත්‍ය කියන තැනට ළඟා වෙච්ච කතා තවදුරටත් ජාත්‍යන්තර දේශපාලනයේ ඇතුලේ සමාජ විද්‍යාව ඇතුලේ අපි කතාවක් කියන සරල වචනයකින් කතන්දරයක් කියන සරල වචනයකින් හඳුන්වනවට වඩා අපි ඒකට පොඩි ශාස්ත්‍රීය වචනයක් ලබා දෙනවා. ඒ තමයි එය එතනින් පස්සේ ආඛ්‍යානයක් බවට පත් වෙනවා. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා narrative. අන්න ඒ වගේ narratives ගැන තමයි අද මේ එපිසෝඩ් එකේ වැඩිපුරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේක තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන අන්තර්ගතය. මම ඔයගලන්ට එක්ක ඇයි ජාත්‍යන්තර දේශපාලනයේදී ආඛ්‍යාන වැදගත් වෙන්නේ කියන එක ගැන කතා කරලා ඊට පස්සේ ජාත්‍යන්තර දේශපාලනය අපි නිතර අහන ජාත්‍යන්තර පුවත් ඇසුරේ අපි නිතර අහන උදාහරණ තුනකින් මම මේ කාරණාව චුට්ටක් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ අපි තනි පුද්ගලයන් විදිහට මේ කතන්දර මේ ආඛ්‍යාන ගොඩාක් වෙලාවට වැළඳ ගන්න අපේ ජීවිතයට ළඟා කරගන්න මේවා ඇත්තයි කියලා විනිශ්චයන්ට එන අපි වගේ මිනිස්සුන්ට ඇත්තටම කරන්න යමක් තියනවද කරන්න යමක් පුළුවන්ද කියන ප්‍රශ්නය ගැන මගේ මතය ඉදිරිපත් කළා මේ විශේෂාංගය අවසන් කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි මුලින්ම යමු පළවෙනි කොටසට. මොකක්ද ජාත්‍යන්තර දේශපාලනයේ ඇතුලේ ආඛ්‍යානයක් කියලා කියන්නේ? දැන් මම ඔබට කිව්ව විදිහට ආඛ්‍යානයක් කියලා කියන්නේ නිකන් සරල සංසිද්ධියක් නෙමෙයි. ඒක ඇතුලේ අපි පුංචි රටාවක් හඳුනා ගන්නවා. මොකක්ද මේ රටාව? ඒ රටාව තමයි අපි දකිනවා වර්තමානයේ අතීතයත් එක්කත් අනාගතයත් එක්කත් ගලපපු කතාවක් මේක ඇතුලේ. ඊට අමතරව මේ කතාව ඇතුලේ ඉන්න නිශ්චිත පුද්ගලයන්ව ඒ කාල රාමුව වලට යම් යම් අර්ථකථන ලබා දීලා තියෙනවා. ඉතින් එහෙම හදපු කතාවක ඊළඟට අපි දකින ප්‍රධානම කෑල්ල තමයි විනිශ්චය. විනිශ්චය කියන්නේ මොකක්ද මෙතනදී? මොකක්ද ඇත්තටම සාමාන්‍ය තත්වයක් කියලා කියන්නේ? මොකක්ද ඇත්තටම අසාමාන්‍ය තත්වයක් කියලා කියන්නේ? මොකක්ද වැඩියත්ම සදාචාරාත්මක වෙන්නේ? මොකක්ද වැඩියත්ම ප්‍රචණ්ඩකාරී වෙන්නේ? ඒ නිසා අපි කළ යුත්තේ මොකක්ද? අපි නොකළ යුත්තේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් අපිට ලබා දෙන පුරෝකතන. ඒ නිසා මිනිසුන්ව පොළඹවනවා මෙන්න මේක තමයි අපි වැළඳ ගන්න ඕන කතාව. මේක තමයි අපි බැහැර කරන්න ඕන ප්‍රතික්ෂේප කරන්න ඕන කතාව කියලා. උදාහරණයකට හිතන්නකෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මානව හිමිකම් ගැන. ඔක කවුරු හරි ගොතපු කතාවක් ආඛ්‍යානයක්. දැන් අපිට කියනවා ලෝකයේ හොඳම ආණ්ඩුකරණය තමයි ආණ්ඩු කරන විදිහ තමයි ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ මානව හිමිකම් සුරක්ෂා කරන්න ඕනේ. මම මේ යෝජනා කරන්නේ මේ සංකල්ප හොඳ නෑ කියන එක නෙමෙයි. මේ සංකල්ප පවතින්නට ඕනේ. මේවා මිනිස්සු අර්ගල කරලා දිනාගත්තු දේවල්. හැබැයි මේක අපිට කියපු කතාවක්. අපි ඕක කොතෙක් දුරට
වැළඳ ගන්නවාද කියන එක තීරණය වෙන්නේ අපි එකිනෙකාට තියෙන ජීවන දර්ශනය මත, පුද්ගල දර්ශනය මත. ඒ කියන්නේ ඇයි එහෙනම් වැදගත් වෙන්නේ? ආඛ්‍යාන වැදගත් වෙන්නේ ඇයි දන්නවද? ලෝකයේ මිනිස්සුන්ගේ, ලෝකයේ රටවල් වල, ලෝකයේ සංවිධානවල අපි කතා කරන ලොකු මහා බ්‍රෑන්ඩ්ස් වල ආඛ්‍යාන කියලා කියන්නේ නිකන් කතන්දරයක්ම නෙවෙයි. ඒක ඔවුන්ගේ බලය. ඒක ඔවුන්ගේ පැවැත්ම තීරණය කරන සාධක අතර මම නම් හිතන්නේ තීරණාත්මක සාධකයක් කියලා. මොකද තවදුරටත් ලෝකයේ බලය කියලා කියන්නේ භෞතික සාධකම විතරක් නෙවෙයි. ඒ කියන්නේ රටක දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රමාණය, ඒ රට සතුව පවතින මිලිටරීමය බලය, ඒ රට සතුව පවතින න්‍යෂ්ටික බලය, ඒ රට සතුව පවතින ස්වභාවික සම්පත් ප්‍රමාණය, මේවත් බලය තමයි. ඒ වගේම තමයි අදහස් වලටත් ලොකු බලයක් තියෙනවා. ආඛ්‍යාන වලටත් ලොකු බලයක් තියෙනවා. ඔය කියන කතන්දර වලටත් ලොකු බලයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය කතන්දර මිනිස්සු වැළඳ ගන්න නිසාම ආඛ්‍යාන කියලා කියන්නේ තවත් බලය නිර්වචනය කරන මෙවලමක් බවට පත් වෙනවා. ඒ නිසාම ජාත්‍යන්තර දේශපාලනයේ ඇතුලේ ආඛ්‍යාන ඊටාම වැදගත් වෙනවා. අපේ පළවෙනි උදාහරණය හරහා මේ කතාව තවදුරටත් අපි තේරුම් ගන්න උත්සාහ කරමුකෝ. මේ උදාහරණය මම ඔයගලන්ට ගේන්නේ චීනය පැත්තෙන්, චීන ඉතිහාස කතාවක් පැත්තෙන්. දැන් චීනයේ ඉතිහාසයේ කියවන ඕනෑම කෙනෙක්ට හම්බ වෙන ප්‍රධාන කාරණාවක් තමයි මේ The Century of Humiliation. චීනය අවමානයට නින්දාවට පත් කර සතවර්ෂය කියන සිද්ධිය. ඒ කතන්දරය. 1839 පළවෙනි අබින් යුද්ධයත් එක්ක පටන් ගන්න මේ නින්දාවට පත් කිරීමේ ක්‍රියාවලිය අවසානයට පත්වන්නේ 1949 දෙවන ලෝක සංග්‍රාමයත් එක්ක. දැන් කවුද මේ අපකීර්තියට චීනය පත් කරන්නේ? ඇතැම් බටහිර රටවල් සහ ජපානය එකට එකතු වෙලා. ඉතින් මෙන්න මේ වේදනාත්මක ඉතිහාසය, රටවල් වලට වේදනාත්මක ඉතිහාසයන් තියන්නට පුළුවන් අපේ රටට ඇතුළුව. නමුත් ඒ වේදනාව ඇත්සුරෙන් ඔවුන් උපාය මාර්ගික ආඛ්‍යානයක් ගොඩනගෙනවා චීනයේ බලය සහ පැවැත්ම සහතික කරගන්න. කොහොමද දැන් මේ කාරණාව කළේ? මේ ඉතිහාස කතා පුවත ඔවුන් මුලින්ම කරන්නේ පිළිගන්න එක. පිළි අරගෙන ඔවුන් කියනවා ඇයි බටහිර සහ ජපානයේ විසින් චීනය අපකීර්තියට පත් කරේ? ඒකට ප්‍රධානම හේතුව තමයි චීනයට ඊටාම ආකර්ශනීය බලපෑම් සහගත බටහිර සහ ජපානය අනාරක්ෂිත භාවයකට හෙලන්න පුළුවන් මට්ටමේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ඔවුන් සන්තකයේ පැවතීම තමයි ඒකට හේතුව. ඒ නිසා ඔවුන් චීනයන්ට එරෙහිව යුද ප්‍රකාශ කරනවා, ආක්‍රමණයන් සිද්ධ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට චීනය සතවර්ෂයක් පුරාවට නින්දාවට පත් වෙනවා. හැබැයි ওই නින්දාවෙන් ගලවන්නේ කවුද? චීනය. වෙන කවුරුත් නෙමෙයි, චීන කොමියුනිස්ට් පක්ෂය. ඔවුන්ට හැකියාවක් ලැබෙනවා දීර්ඝකාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදිහට චීනය ඔය නින්දාවෙන් ගලවා ගන්නට. ඉතින් ඒ අනුව ඔවුන් තමන්ගේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා චීන කොමියුනිස්ට් පක්ෂය තමයි ඒ කතන්දරේ වෙනස් විදිහකට ලිව්වේ සහ මේ මොහොතේ ලියමින් ඉන්නේ. ඒ නිසා චීන කොමියුනිස්ට් පක්ෂයට ජනතාවගේ පක්ෂපාතීත්වය තවදුරටත් අවශ්‍ය කරනවා. චීනයේ නම ඔවුන්ගේ රාජ්‍ය නාමය ඉතාමත් හොඳින් ජාත්‍යන්තරය තුළ පවත්වාගෙන යන්න. දැන් මේ කතාව ඇසුරෙන් ඕගොල්ලෝ පොඩක් සමීපව බැලුවොත් ඔයගලන්ට පේනවා චීනය බොහොම ලස්සනට තමන්ව නින්දාවට පත් කරා කියන කාරණාව, ලැජ්ජාවට පත් කරා කියන කාරණාව උපෝය මාර්ගික ආඛ්‍යානයක් බවට පත් කරන විදිය, ඒ ඇසුරෙන් ජාතික ආඩම්බරය, රටක ආඩම්බරය ගොඩනගෙන විදිය, ඒත් එක්කම ඔවුන් පොඩි අලර්ට් එකක්, පොඩි අවධානයට කාරණාවකුත් තමන්ගේ ජනතාවට කියනවා අපි යම් තැනක ආයේ මේක වරද්ද ගත්තොත්, අපේ තියෙන පක්ෂපාතීත්වය චීන කොමියුනිස්ට් පක්ෂයට නැති කරගත්තොත් අපි නැවතත් අර ජාතිකමය වශයෙන් නින්දාවකට අපකීර්තියකට පත්වන්නට පුළුවන් කියන කාරණාව. දැන් ওই චීනයේ කතාව හඳුනා ගන්න බටහිර ලෝකයේ මොකද කරන්නේ? ඒගොල්ලොත් මේකට ප්‍රතිආඛ්‍යාන ගොඩනගනවා. ඒ ප්‍රතිආඛ්‍යාන ගොඩනගන්නේ දැන් චීනය විකල්ප කතාවක් නේ වුන් හදන්න ඕනේ. ඒ විකල්ප කතාව හදන්නේ කොමියුනිස්ට් පක්ෂයේ
පාලන ප්‍රතිපත්තීන් පාලන ක්‍රමවේදයන් ආණ්ඩුකරණය ඔවුන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන ප්‍රතිපත්තීන් විවේචනය කළා. ඉතින් ඔවුන් කියනවා චීන කොමියුනිස්ට් පාලනය ඔවුන් සිදු කරන ආණ්ඩුකරණය ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තීන් සදාචාරාත්මක නොවන බව ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවන බව ඔවුන්ගේ මානව හිමිකම් වාර්තා පිළිගන්නට බැරි බව ඔය ආදී වශයෙන් අර චීනයේ ගොඩනගමින් එන ආඛ්‍යානයට ප්‍රතිවිරුද්ධ කතාවක් බටහිර පැත්තෙනුත් මේ මොහොතේ නිර්මාණය වෙමින් පවතිනවා. දැන් ඔයගලන්ගේ අවධානය මම යොමු කරන්නම් මම කතා කරන්න බලාපොරොත්තු වෙන දෙවන උදාහරණයට. දෙවන උදාහරණය මම ගන්නෙ මේකත් ඓතිහාසිකව ගොඩාක් ඓතිහාසික කතාවක් නෙමෙයි. මම ඔයගලන් අරන් යන්නේ 2001 සැප්තැම්බර් මාසයට 2001 සැප්තැම්බර් 11 වෙනිදා. මොකද උනේ කියලා අහුවොත් අපි හැමෝටම මතකයි ඇමරිකාවට එල්ලවන ත්‍රස්තවාදී ප්‍රහාරය. ඒ ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් W බුෂ් ධර්මතාවයක් ප්‍රකාශයට පත් කරන ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කියලා. මේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කියලා කියන්නේ කතන්දරයක්. අන්න මම අර කියපු උපාය මාර්ගික ආඛ්‍යානයක් කියලා කිව්වොත් දැන් ඔයගලන්ට මේක චුට්ටක් ගලප ගන්නත් පුළුවන් වෙයි. හැබැයි මම චුට්ටක් තවදුරටත් විස්තර කරන්නම්. දැන් ඇමරිකාව මේක ගොඩනැගුවේම තමන්ගේ රටට සිද්ධ වෙච්ච ඒ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් විදිහට ඔවුන් ලෝකයේ මිනිස්සු රටවල් පැහැදිලිවම ඉරක් ගහලා දෙකට බෙදනවා වගේ බෙදුවා. මේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට සහයෝගය දක්වන්නන් සදාචාරාත්මක මානව ප්‍රගතියට කැමැත්තක් දක්වන ඊට තමන්ගේ සහයෝගීතාවය දක්වන ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරන කණ්ඩායම විදිහට අනෙක් කණ්ඩායම ඔවුන් උදව් කරන්නේ නැත්නම් ඒක විවේචනය කරනවා නම් ඔවුන් නම් කරා ත්‍රස්තවාදීන් විදිහට. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට අපි මේ මානව ඉතිහාසයේ දකින ප්‍රචණ්ඩකාරී දේවල් ගොඩාක් අත්විඳා. එකක් තමයි අපි ගොන්තනාව් බේ වගේ තැන්වල ඉදිවුණු සිර කඳවුරු දැක්කා. ඒ සිර කඳවුරු වල සිද්ධ වුණු දරුණු වද හිංසාවන් අත්දුටුවා. ඊට අමතරව අපි දැක්කා මාස් සර්වියලන්සස් ලෝකේ කොහොමද අනෙක් රටවල් වල තොරතුරු එකතු කරන්න ස්ථාපිත කරන විවිධ තාක්ෂණික මෙවලම් ලෝකයේ ඇති වෙන විදිය ඒවා ව්‍යාප්ත වෙන විදිය ඒ ව්‍යාප්තියත් එක්ක අපේ පෞද්ගලික ආරක්ෂාව පවා නැති වෙන විදිය පෞද්ගලික තොරතුරු ඔහේ තවත් එවන පාර්ශවයකට අපේ අවසරයකින් තොරව ගලාගෙන යන විදිය ඊට අමතරව ද්‍රෝණ ප්‍රහාරයන් අපි දුටුවා ලෝකයේ සිදුවන විදිහ සමහර වෙලාවට මේ ලෝකයේ තුන්වෙනි ලෝක යුද්ධයක් නවත්තන්න කියලා අපි හදාගත්තු එක්සත් ජාතීන්ගේ සංවිධානය අසරණ වන අවස්ථාවන් අපි දුටුවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලේ විධිවිධාන නොතකා සමහර අවස්ථාවලදී ඇමරිකාව තමන්ගේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ක්‍රියාත්මක වන ආකාරය අපි දුටුවා. ඉතින් ඒකත් එක්ක මැද පෙරදිග දේශපාලනය මැද පෙරදිග ඉරණම එහෙන් පිටින්ම උඩු යටිකුරු වන ආකාරය අපි දුටුවා. කලක් බොහෝම ශාස්ත්‍රීයව තිබුණු රටවල් මේ යුදමය මෙහෙවර නිසා යුදමය ප්‍රහාරයන් නිසා වෙනස් වන ආකාරය අපි දුටුවා. හොඳම උදාහරණය ඇෆ්ගනිස්තානය කලක් නම් කරේ ආසියාවේ ස්විස්ටලන්තය කියලා. නමුත් අද ඒක එකම දූවිලි ගොඩක් බවට පත් වෙලා තිබෙනවා. මේ මොහොතේ ඇෆ්ගනිස්තානයේ ඉරණම තනිකරම වෙනස් වෙලා තියෙනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඉතාම පහළ මට්ටමකට වැටලා තියෙනවා. කාන්තාවන්ට අධ්‍යාපනයට තියෙන අයිතිවාසිකම් නැති වෙලා තිබෙනවා. සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ ප්‍රතිඵල ඔක්කොම එන්නේ අර කතන්දරේ හැදුවට පස්සේ. ඒක තමයි අපි මෙතන තේරුම් ගන්න ඕනේ ප්‍රධානතම දේ. මුලින්ම එන්නේ නැරටිව් එක ආඛ්‍යානෙ. ඊට පස්සේ තමයි අපි ප්‍රතිඵල අගයන්නේ, ප්‍රතිඵල තක්සේරු කරන්නේ, මොකද උනේ කියලා කල්පනා කරන්නේ. හැබැයි ඒ වෙනකොට මේ කතන්දරය ගොඩනගපු මිනිස්සු ගොඩනගලා ඉවරයි. ඒක විශ්වාස කරපු මිනිස්සු විශ්වාස කරලා ඉවරයි. ඒක ඇත්තක් කියලා හිතලා ඊට ප්‍රතිචාර දක්වපු මිනිස්සු ප්‍රතිචාර දක්වලා අවසానයි. ඉතින් ඕක තමයි 9/11 ප්‍රහාරයෙන් පසුව සිද්ධ වුණු කතන්දරය. එහි ප්‍රතිඵල අපි අදටත් භුක්ති විඳිනවා.
සහ ඔබට මතක ඇති ඇමරිකාව මේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට ඉරාකය ආක්‍රමණය කරනවා. ඉරාකය සතුව ප්‍රහාරාත්මක න්‍යෂ්ටික අවි තියනවා කියන උපකල්පනයේ මත. නමුත් කාලයක් යනකොට දත්ත තොරතුරු එළියට ඇවිල්ලා මේ ඇමරිකාව ගොඩනගපු ආඛ්‍යානයට ප්‍රතිවිරුද්ධ ආඛ්‍යාන ගොඩනැගීමේ ප්‍රතිඵලයක් විදිහට මේ ඇමරිකාව කියන කතාව වැරදි කතාවක් කියන එක ඔප්පු වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙනකොටත් ඉරාකයේ සිදුවිය යුතු බොහෝ දේ සිදු වී අවසానයි. දැන් මම ඕගොල්ලන්ගේ අවධානය යොමු කරන්නේ රුසියාව දිහාවට. රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධමය තත්වයට. දැන් රුසියාවගේ පැත්තෙන් කතා කරොත් ඔවුන් මේ සම්බන්ධයෙන් දෙන ආඛ්‍යානය බටහිර අපිට ඉදිරිපත් කරන ආඛ්‍යානයට වඩා වෙනස්. ඔවුන් බටහිර හඳුනා ගැනීම තමන්ගේ රුසියානු ලෝකයට බලපෑම් කරන තමන්ගේ අනන්‍යතාවය වෙනස් කරන්නට කටයුතු කරන කණ්ඩායමක් විදිහට. නමුත් බටහිරට මේක පේන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මානව හිමිකම් වලට එරෙහිව රුසියාව විසින් දියත් කරනු ලබන ආක්‍රමණයක් විදිහට. ඉතින් ඒක සාධාරණීකරණය කරන්නට තරම් බටහිරට ඕනෑ තරම් සාක්ෂි තියෙන. ඔවුන් කියනවා 2008 ජෝර්ජියාව ආක්‍රමණය කිරීම, ඊට පස්සේ 2014 ක්‍රිමියාව ඈඳා ගැනීම සහ 2022 දී මහා පරිමාණ සම්පූර්ණ යුද්ධයක් යුක්‍රේනයට එරෙහිව ප්‍රකාශයට පත් කිරීම ඇසුරෙන් රුසියාවේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය හඳුනා ගන්නට පුළුවන් කියලා. නමුත් අනෙක් පැත්තට රුසියාවේ කතාව වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. රුසියාවට අවශ්‍යයි තමන්ගේ රුසියානු ලෝකය, රුසියාව භාෂාව කතා කරන මිනිස්සුන්ගේ ලෝකය, තමන්ගේ අනන්‍යතාවය රැකගන්න. ඉතින් ඔවුන්ට අනුව මේ යුද්ධය බටහිරට එරෙහි තමන්ගේ ලෝකය ආරක්ෂා කර ගැනීමේ ඩිෆෙන්සිව් වෝ එකක්. එහෙම නැතුව ප්‍රහාරාත්මක යුද්ධයක් නෙමෙයි. කොහොම නමුත් දැන් මේ ආඛ්‍යානයට තව දුරටත් සාධාරණීකරණය කරගන්න, එය තව දුරටත් මිනිස්සුන් වෙතට අරගෙන යන්න, එය ජනප්‍රිය කරන්න මේ මොහොතේදී රුසියානු නායක වැල්ඩමිර් පුටින් සීජීපින් සමග එකතු වෙලා විකල්ප ආඛ්‍යානයක් ගොඩනගනවා. ඒ තමයි බටහිර මුල් කරගත් ඒකද්‍රවීය ලෝකයක් ඇතුලේ ඔවුන් ප්‍රවර්ධනය කරන සදාචාරාත්මක ප්‍රමිතීන් නැත්නම් ලෝකපර්යාය තවදුරටත් පිළිගන්නට බෑ. ඒ නිසා මේ ලෝකය බහුද්‍රවීය ලෝකයක්. ඒ බහුද්‍රවීය ලෝකයේ ඇතුලේ කුඩා කුඩා කණ්ඩායම් නිර්මාණය වන්නට පුළුවන් තමන්ගේ අනන්‍යතා රාමුව ඇතුලේ. ඉතින් ඔවුන්ට නිදහසේ සාමයෙන් ගත කරන්නට පුළුවන් විදිහේ බහුද්‍රවීය ලෝකපර්යායක් නිර්මාණය වන්නට උනේ. ඒ නිර්මාණය වීම වෙනුවෙන් රුසියාවත් චීනයත් මුල් වී කටයුතු කරනවා කියන තැනට ඔවුන් ඉන්නවා. ඉතින් ඊට සහයෝගය දක්වන තවත් රටවල් ඉන්නවා. විශේෂයෙන්ම ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බ්‍රික්ස් රටවල් ගත්තාම, ඊළඟට ෂැන්හයි ආරක්ෂක සහයෝගීතාවය ගත්තාම මේ වගේ කඳවුරු හරහා තවදුරටත් දැන් මේ රුසියාවත් චීනයත් ගොඩනගෙන ආඛ්‍යානය සාධාරණීකරණය කරමින් ඉන්න ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ සමස්තයක් විදිහට අරගෙන කතා කරාම මේ ආඛ්‍යාන ගැන ඔයගලන්ට පේනවා මේවා මේ ගොඩනගන්නේ තවත් රටවල් වල ප්‍රතිපත්තීන් වලට එරෙහිව නෙවෙයි. හැබැයි මේවා ගොඩනගන්නේම තමන්ගේ කතාව ජනප්‍රිය කරගන්න, තමන්ගේ කතාවේ පැවැත්ම තහවුරු කරගන්න. ඉතින් තමන්ගේ කතාවේ පැවැත්ම තහවුරු කරගන්න හැකිතරම් මිනිස්සු ඒ වැළඳ ගන්න ප්‍රමාණයට තමයි තමන්ගේ පැවැත්ම සහතික වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි රාජ්‍යයන් මේ විදිහට විවිධ ආඛ්‍යාන මූලෝපායිකව ගොඩනගන්නේ. දැන් මම ඔයගලන්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්කෝ. එතකොට වඩා බලපෑම් සහගත කතන්දර හදන්න පුළුවන්, ආඛ්‍යාන හදන්න පුළුවන් ලෝකයේ ලොකු රටවල් වලට විතරද? විශාල රටවල් වලට විතරද? නෑ. ලෝකයේ කුඩා රටවලුත් අපි කතා කරන සාම්ප්‍රදායික අර්ථකථනයෙන් බලෙන් අඩු රටවල් වලට උනත් හොඳ ආඛ්‍යාන නිර්මාණය කරන්නට පුළුවන්, වඩාත් බලපෑම් සහගත ආඛ්‍යාන නිර්මාණය කරන්නට පුළුවන්. උදාහරණයකට අපි ගමුකෝ භූතානය වගේ රටක්. භූතානය වගේ රටක් මේ මොහොතේදී පාරිසරික පාලනය සම්බන්ධයෙන් බොහෝම බලපෑම් සහගත කාර්යභාරයක් සිද්ධ කරනවා. ඔවුන් පාරිසරික සහයෝගීතාවය වෙනුවෙන් තමන්ගේ හඬ නගනවා. ඊට අමතරව නෝර්වේ වගේ රටවල් ඔවුන් සමග එකතු වෙලා ඉන්නවා.
ඊළඟට අපි උදාහරණයකට ගත්තොත් සිංගප්පූරුව වගේ රටක්. ලෝකයේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන් පුරෝගාමී රාජ්‍යයක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසාම මේ මූල්‍ය සම්බන්ධයෙන් මතුවන නිර්මාණය වන ආඛ්‍යානවලදී සිංගප්පූරුවේ මතය අනෙක් රාජ්‍යවල මතයන්ට වඩා ටිකක් ඉදිරියෙන් පවතිනවා. යන්නේ ඉතින් ඒ නිසා ලෝකයේ රටවල් කුඩාද ලොකුයිද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. Tamanට කොයිතරම් දුරට ශක්තිමත් ආකර්ශනීය බලපෑම් සහගත කතාවක් ආඛ්‍යානයක් තියෙනවාද කියන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. සමහර වෙලාවට අර චීනයට තියෙන නින්දාවේ සතවර්ෂයේ වගේ ඊටම වේදනාකාරී කතාවක් වෙන්නටත් පුළුවන්. හැබැයි ඒ වේදනාකාරී කතාව රාජතාන්ත්‍රිකව බොහොම උපාය මාර්ගිකව අපිට පරිවර්තනය කරගන්නට පුළුවන් නම් ආකර්ශනීය කතාවක් විදිහට බලපෑම් සහගත කතාවක් විදිහට එතනදී වැදගත් වෙන්නේ එය Tamanට සිදු කිරීමට තියෙන හැකියාව විතරමයි. එහෙනම් මේ එපිසෝඩ් එකේ අවසාන කොටසට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි ආඛ්‍යාන ලෝකේ විවිධ පාත්‍රයන්, විවිධ මිනිසුන්, විවිධ ආයතන විසින් ගොඩනගෙනවා. ඒවා සත්‍යයක් කියලා පිළිගන්න තැනට වෙනකන් ඔවුන්ගේ ප්‍රවර්ධනය අත්හරින්නෙත් නෑ. ඉතින් ඒ වගේ වපසරියක් ඇතුලේ තනි පුද්ගල අපිට මොනවද කරන්න පුළුවන් වෙන්නේ? පුරවැසියන් විදියට අපිට මොනවද කරන්න පුළුවන් වෙන්නේ? හොඳට මතක තියාගන්න. මේ කතන්දර අහන්න කෙනෙක් නැත්නම් මේ කතන්දර කොච්චර කිව්වත් වැඩක් නැහැ. මේ කතන්දර පිළිගන්න කෙනෙක් නැත්නම් කොයිතරම් කතන්දර මේ ලෝකේ එහාට මෙහාට ගමන් ගත්තත් වැඩක් නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම ඉන්නේ මේ කතන්දරය ග්‍රහණය කරගන්න තැන. එහෙනම් ග්‍රාහකයා සතුව පවතින බලය බලපෑම අතිමහත්. ඔය ඔගොල්ලෝ මුලින්ම ඒ කාරණාව තේරුම් ගන්නට ඕනේ. එහෙනම් අපි මොකක්ද කරන්නට ඕනේ? අපිට අලුත් කතාවක් ඇහෙනකොට තියෙන කතාවන් ගැන ඔයගොල්ලෝ කොහොමද දැන් නැවතිලා නැවත හිතන්නට සිද්ධ වෙනවා. හැබැයි අලුත් කතාවක් අහන්න සිද්ධ වුණොත් අලුත් ආඛ්‍යානයක් කවුරු හරි කෙනෙක් ඔයගලන්ට කිව්වොත් පළමුව ඔබ පොඩක් නවතින්න. නැවතිලා ඔබ ප්‍රශ්න කරන්න. ඔබට මේ ඇහෙන කතාන්දරය කොච්චරක් දුරට ඔයගලන්ට පිළිගන්නට පුළුවන්ද? ඒ පිළිගන්න පුළුවන් ප්‍රමාණයට ඔයගලන්ට තොරතුරු ලැබිලා තියෙනවද? ඒ තොරතුරු වලට ඔබ ඒ පැත්තෙන් ඔබ ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප තොරතුරු මොනවාද ආදිය ගැන ඔබ දැනුවත් වෙන්නට ඕනේ. ඉතින් දැනුවත් වන්නට නම් ඔබ ලෝකයේ පිළිබඳ අවදියෙන් ඉන්නට ඕනේ. අවදියෙන් ඉන්න මිනිසුන්ට තමයි දැනුවත් වීම තියෙන්නේ. ඉතින් දැනුවත් අවදියෙන් ඉන්න කෙනෙක්ට ඊළඟට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ පිළිබඳ විනිශ්චයකට එන්න කලින් එය හොඳින් තක්සේරු කරන එක. ඉතින් ඊළඟ පාර ඔගලන් Tamanට ලැබෙන ඕනම සමහරට එක පෝස්ට් එකක්, වීඩියෝ එකක්, ෂෝට් එකක්, තොරතුරක්, PDF එකක්, නිවුස් එකක් වෙන්න පුළුවන්. ඒක ඔහේ ෂෙයා කරන්නට කලින් තවත් කෙනෙක් එක්ක. එහි තියෙන නිර්වාද්‍යභාවය පිළිබඳව වරක්, දෙවරක්, තුන්වරක් නෙවෙයි නැවත නැවත වරක් හොඳින් හිතලා බලලා තක්සේරු කළා විනිශ්චය කිරීමකින් පසුව පමණක් තවත් මිනිසෙක්ගේ කන් දෙකට, ඇස් දෙකට ඒ පණිවිඩය දකින්නට අහන්නට යවන්න. ඒ වගකීම පවතින්නේ ඔබ සතුව. එහෙම තමයි ඔබට බොහොම සක්‍රීය පුරවැසියෙක් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ ප්‍රශ්න කරන ප්‍රමාණයට. ඉතින් ඒ කාරණාවත් එක්ක ආඛ්‍යාන ගැන අපි අද මේ කතා කරපු එපිසෝඩ් එක මම මෙතනින් අවසන් කරනවා. හැබැයි අවසන් කරන්නට කලින් ඔබට මම කියන්නම් ආඛ්‍යාන සම්බන්ධයෙන් මම කියවා තිබෙන ප්‍රමාණයට, මම අහලා තියෙන ප්‍රමාණයට, මම දැනගෙන ඉන්න ප්‍රමාණයට තමයි මම මේ කතා කරේ. නමුත් ඒ සම්බන්ධයෙන් ඔබට යම් මතයක් තියෙනවා නම්, ඔබ මීට වඩා යමක් කියවා තිබෙනවා නම් මම බොහොම කැමතියි ඒ මතය ඔබේ දැනගන්න. ඒ නිසා පුළුවන් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබේ අදහස මට ලියන්න. ඒකෙන් මම පමණක් නෙවෙයි මේ වීඩියෝ බලන ඔබේ අදහස් කියවන කෙනෙක්ටත් ඒන් යමක් ඉගෙන ගන්නට තියෙන්නේ. ඉතින් නැවතත් මේ වගේ මාතෘකාවකින් ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. දිගටම අපේ Think with Dr. K YouTube channel එකත් එක්ක එකතු වෙන්න. නැවතිලා හිතන්න පුළුවන් විදිහේ මාතෘකාවක් අරගෙන මම ළඟදීම ආයෙත් එනවා. එතෙක් ඔබ හැම දිනෙකටම බොහොම වාසනාවන්ත සුබ කාලයක් වේවා.